හායි හායි අද බලමුද මම මෙන්න මේ ලුක් එක කරගත්තේ කොහොමද කියලා. මේකප් කරන්න කලින් මම මුලින්ම මගේ ඩේ ක්‍රීම් එක ඇප්ලයි කරලා ඉස්සෙල්ලාම ස්කින් එක ප්‍රෙප් කරගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට කන්සීලර් මේ එක බ්‍රෂ් ඇප්ලයි එකෙන් තමයි කරගන්නවා. මම මගේ කන්සීලර් එක ඇප්ලයි කරගන්නේ. දැන් මම මගේ අයිබ්‍රෝස් කරගන්න තමයි හදන්නේ. ඉතින් මං මෙන්න මේ බ්‍රෝව් ජෙල් එකෙන් අයිබ්‍රෝ එක ඩිෆයින් කරගන්නවා ඉස්සෙල්ලාම. ඉතින් ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ තියෙන බ්‍රෝ ෆයිබර් ජෙල් එකෙන් අයිබ්‍රෝ එක තව ටිකක් ඩිෆයින් කරගන්න එක. ඊට පස්සේ මම අයිලෑෂ් කර්ලර් එකෙන් මගේ අයිලෑෂස් පොඩ්ඩක් කර්ල් කරගන්න තමයි හදන්නේ. දැන් මම මගේ අයිලෑෂස් වලට මෙන්න මේ මස්කාරා එක යූස් කරනවා. දැන් මම මූණ චුට්ටක් කන්ටුවර් කරගන්න තමයි හදන්නේ. මෙන්න මේ ෂේප් එකේ බ්‍රෂ් එකකින් තමයි මම මගේ කන්ටුවර් එක ඇප්ලයි කරගන්නේ. පස්සේ මම මගේ ලික්විඩ් බ්ලෂ් එක යූස් කරනවා. මගේ ලිප්ස් කරගන්න හදන්නේ මම ලිප් ලයිනර් එකක් යූස් කරන්නේ නෑ. ඒ වෙනුවට මම මෙන්න මේක තමයි යූස් කරන්නේ. මේක ලික්විඩ් ලිප්ස්ටික් එකක්. මම මේ කලර් එකෙන් අවුට්ලයින් කරගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේක යූස් කරනවා මේ කලර් එක. මම හෙයර් එක සෙට් කරගෙන ඇවිල්ලා ඔයාලට ෆයිනල් ලුක් එක පෙන්නන්නම්.